ශ්‍රී ලංකා හිස්ටරි කල්චර් ඇන්ඩ් නේචර් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. මෙම වීඩියෝ මගින් රවීන්ද්‍රනාත් tagore තුමා පිළිබඳව විස්තර ඔබ වෙත ගෙනෙනු ලබනවා. රවීන්ද්‍රනාත් tagore තුමා උපත ලැබුවේ 1861 මැයි මාස 7 වෙනි දින ඉන්දියාවේ කල්කටා නගරයේදීය. බෙන්ගාලික ජාතිකයෙක් වන ඔහු පවුලේ 14 වැනි සමාජිකයා හා බාලක සමාජිකයා වන්නේය. 1983 දී විවාහ දිවියට පිවිසෙන මොහු 1900 වන විට දරුවන් 5 දෙනෙකුගේ පිරික්සන්නේ. තම මව්බිමට දැඩි ලෙස ආදරය කර වූ තම රටේ උතුමේ රැකගැනීම සඳහා ශාන්ති නිකේතන විද්‍යාපීඨය ආරම්භ කරන අතර ඒ ප්‍රථම දිනේදී ඔහු කියා සිටියේ සියලුම ආගම්වල හා ජාතීන්ට ගත්තු සත් ජාතික ගුණාංගයක් බවයි. ජීවන විට මුළු ලෝකයේම ජනප්‍රිය මහා ශ්‍රේෂ්ඨතම සාහිත්‍යකරුවාට පිරිනැමෙන නොබෙල් සාහිත්‍ය 1913 නොවැම්බර් මාසයේදී ඉංග්‍රීසි ලබාගත් අතර ඒ ආශ්‍රයශීලී පළමුවරට නොබෙල් ජයග්‍රහණය කරගත් අවස්ථාවට වන්නේ. එතැන් සිට වූ බෙන්ගාල මහා කවියා ලෙස ලෝක පුරා ප්‍රසිද්ධ වී විවිධ භාෂාවන්ගෙන් කවි දී ඔහු 1913 දී සාහිත්‍යාචාර්යවරයෙක් ලෙස කල්කතා විශ්වවිද්‍යාලයේ කර්මයට පත් වූ අතර 1905 දී සිරිමත් රවීන්ද්‍රනාත් tagore නමින් නයිට් පදවියකින් සුබනු ලැබුවේ. 1918 දී විශ්ව භාරතී නම් විශ්වවිද්‍යාලයේ ශාන්ති නිකේතනය තුළ ආරම්භ කරන ලදී. 1920 සහ 1921 අතර කාලයේදී මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට එදීව නැගපු කැරැල්ලේදී යුද නීතිය යටතේ ඉන්දියන් වැසියන් මර්ධනයට සූදානම් වත්ම tagore බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව තනියම ಭಾರತ ජනතාවට නායකත්වය දෙනු ලැබී. ලංකාවට දෙවරක් පැමිණි ඇති වූ 1934 මැයි මාස 8 වන දින කොරණ ශේපාල විද්‍යාලය සඳහා මුල්ගල තබන ලදී. මෙසේ ඉන්දියාවේ මෙන්ම මුළු මහත් ලෝකයේම ප්‍රසිද්ධ මහා කවියෙකු රවීන්ද්‍රනාත් tagore තුමා 1941 අගෝස්තු මාස 8 වෙනි දින අවසන් සුසුම් ලදී. මෙවන් තවත් වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අප channel එක subscribe කර අපහාය වන්න. තවත් මෙවැනි වැදගත් තොරතුරු සහිත වීඩියෝවක් අපිට නැවත හම්බ වෙමු. මෙම වීඩියෝ නරඹපු ඔබ සැමට ස්තුතියි.